චිලි රාජ්‍යයට රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබල භූකම්පන තත්ත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ හේතුවෙන් එරට සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කිරීමට පියවරගෙන ඇත. මේ හේතුවෙන් අවදානම් කලාපවල ජනතාව ඉන් ඉවත් කිරීමටද බලධාරීන් පියවරගෙන ඇති බවයි සඳහන් වන්නේ. චිලි සහ ආජන්ටිනා වෙරළට ඔබ්බෙන් වූ ඩෙක් පැසේජ්හි පුවර්ටෝ විලියම්ස්හි මෙම භූකම්පන තත්ත්වය හටගෙන තිබෙන බව සඳහන් වෙනවා. සුනාමි අවදානම හේතුවෙන් දකුණු චිලියේ වෙරළබඩ ප්‍රදේශයේ ජනතාව ඉන් මේ වන විටත් ඉවත් කිරීමට ආපදා වැළැක්වීමේ සහ ප්‍රතිචාර සේවා පියවරගෙන තිබෙන බවයි සඳහන් වන්නේ. ජාතික භූකම්පන විද්‍යා මධ්‍යස්ථානයට අනුව මෙම භූකම්පන තත්ත්වය එරට වේලාවෙන් අද උදෑසන 9ට ආසන්න වේලාවකදී සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. විදේශගත වෙන්න බලාගෙන ඉන්න ඔයාලට සුබ ආරංචියක් කියන්නයි මේ යන්නේ. ශ්‍රී ලංකා සාත්තු සේවා වෘත්තිකයන්ට ලැබෙන ඊශ්‍රායල් රැකියා ඉහළ ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එම කාර්යාංශය සඳහන් කළේ පසුගිය මාස 4 තුලදී පමණක් ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව ගිය බවයි. ඊශ්‍රායල රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගෙන ඇති අවබෝධතා ගිවිසුමක් අනුව මේ වන විට ශ්‍රී ලාංකිකයන් 2668 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා හිමි වී තිබෙනවා. ඉතින් ඔයාලත් විදේශ රැකියාවක් හොයනවා නම් ඔයාලට පුළුවන් මේ ගැන දැනුවත් වෙලා ඔයාලට පුළුවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගිහිල්ලා මේ ගැන වැඩි විස්තර ලබා ගන්න.